In circuits of light where the skyline's born, a digital sun for a brand new dawn. We rise a golden horizon line, a powerful synthesis, bold design. The future's heart, HD Sun Lion, HD Sun Lion. යාළුවනි, ඔයාලා දන්නවාද කොළඹ නගරයට සහ තදාසන්න ප්‍රදේශවලට දවසකට වතුර ලීටර් මිලියන ගණනක් අවශ්‍ය වෙනවා. මේ හැම බිංදුවකම උපත සිද්ධ වෙන්නේ මම මේ පිටුපස ඉන්න අඩි 100 ගණනක් පළල කැලණි ගගේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. ගගේ වතුර තියෙන්නේ පල්ලමක, පිරිපහදුව තියෙන්නේ ගොඩබිම උඩ. ඒ වගේම ගගේ මඩ, මාළු, ප්ලාස්ටික් විතරක් නෙවෙයි, ඕනෑම අපිරිසිදු දෙයක් තියෙන්න පුළුවන්. ගග මැද ඉඳන් මේ රකුසෙක් වගේ ගලන වතුර පිරිපහදුව ඇතුළට ඇදලා ගන්න පාවිච්චි කරන ඉන්ටේක් ස්ට්‍රක්චර් එක ඇතුලේ තියෙන භයානක වගේම පුදුම තාක්ෂණය මොකක්ද? අද වීඩියෝ එකෙන් අපි යමු මේ යෝධ යන්ත්‍ර සූත්‍ර අතරට. අපි මුලින්ම බලමු මේ වතුර ගන්නේ කොහොමද කියලා. ගග අයිනේ ඔයාලට පේනවා ඇති කොන්ක්‍රීට් වලින් හදපු විශාල කුළුණු වගේ කොටසක්. මේකට කියන්නේ ඉන්ටේක් පියර් එක කියලා. ගගේ ගැඹුර, ගගේ මට්ටම කාලෙන් කාලෙට වෙනස් වෙනවා. පායන කාලෙට වතුර අඩු වෙනවා, වැහි කාලෙට ගග පිටාර ගලනවා. මේ ඕනෑම තත්වයකදී වතුර ඇදලා ගන්න පුළුවන් විදියටයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉන්ලට් පෝට්ස්, ගගේ විවිධ මට්ටම් වලින් වතුර ඇතුළට ගන්න ඉන්ලට් පෝට්ස් තියෙනවා. ගගේ පතුලෙම තියෙන මඩ වතුර ගන්නේ නැතුව මැද මට්ටමකින් පිරිසිදු වතුර ඇදලා ගන්න මේක උදව් වෙනවා. දැන් ඔන්න වතුර ගගෙන් ඉන්ටේක් එක ඇතුළට එනවා. හැබැයි ගගේ තියෙන ලොකු අතු කෑලි, ප්ලාස්ටික් බෝතල් සහ මාළු මේ පිරිපහදුව ඇතුළට ගියොත් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒක නවත්තන්න පියවර දෙකක පෙරහන් පද්ධතියක් තියෙනවා. කෝරස් ස්ක්‍රීන්ස්, ලොකු දැල්, මේවා හදලා තියෙන්නේ ලොකු කොට කෑලි සහ අපද්‍රව්‍ය නවත්තන්න. ෆයින් ස්ක්‍රීන්ස්, සිහින් දැල්, මේවා දිගටම කැරකෙන දැල් වර්ගයක්. මේවයින් ඉතාම කුඩා අපද්‍රව්‍ය පවා ඉවත් කරනවා. ඔයාලට පේනවා නේද මේ දැල් වල රැඳෙන කුණු වෙනම ඉවත් කරන විදිය. මේක හරියට ගග පිරිසිදු කරන යෝධ පෙරණයක් වගේ. මෙන්න වීඩියෝ එකේ වැදගත්ම කොටස. වතුර තියෙන්නේ පල්ලමේ, පිරිපහදුව තියෙන්නේ උඩ. වතුර තනියම උඩට ගලන්නේ නැහැනේ. ඒකට තමයි ෆ්ලෝ ලිෆ්ට් පම්ප් පාවිච්චි කරන්නේ. යෝධ මෝටර්, මෙතන තියෙන්නේ අපි ගෙවල් වල පාවිච්චි කරනවා වගේ පොඩි මෝටර් නෙවෙයි. එක මෝටරයක් අශ්ව බල, හෝස් පවර් 100 ගණනක් බලවත්. විදුලි පරිභෝජනය, මේ පම්ප් වැඩ කරන්න විශාල විදුලියක් වැය වෙනවා. ධාරිතාව, තත්පරයකට වතුර ලීටර් දහස් ගණනක් මේ පම්ප් හරහා ඉහළට ඇදලා ගන්නවා. මේ වතුර යන්නේ අඩි 4.5ක් විතර පළල විශාල යකඩ බට රයිසින් මේන්ස් හරහා. මොහොතකට හිතන්න මේ පම්ප් එකක් හරි. විදුලිය හරි එක තත්පරයකට නතර වුණොත් මුළු පිරිපහදුවම නතර වෙනවා. ඒ කියන්නේ මුළු කොළඹටම වතුර නැති වෙනවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මුහුද කිට්ටුව නිසා ලුණු වතුර ගවට ආවොත් මොකද කරන්නේ කියලා. අඹතලයට තියෙන ලොකුම අභියෝගය තමයි මේ සැලිනිටි එක. පායන කාලෙට ගගේ වතුර මට්ටම අඩු වුණාම මුහුදු වතුර ගග දිගේ ඉහළට එනවා. ඒක පාලනය කරන්න මේ ඉන්ටේක් එකට ටිකක් පහළින් සැලිනිටි බැරියර් එකක් හදලා තියෙනවා. ඒක හරියට වේල්ලක් වගේ. ඒකෙන් මුහුදු වතුර අඹතලේ ඉන්ටේක් එකට එන එක වළක්වනවා. නැත්තම් අපිට බොන්න වෙන්නේ ලුණු වතුර. ඉතින් යාළුවනි, අද ඔයාලා දැක්ක කොහොමද කැලණි ගගේ තියෙන වතුර අතිවිශාල පම්ප් සහ පෙරහන් පද්ධතියක් හරහා අඹතලේ පිරිපහදුව ඇතුළට ගන්නේ කියලා.
මේක තමයි මුළු පිරිපහදුවේම හදවත. දැන් මේ පම්ප් කරපු මඩ වතුර කොහොමද වීදුරුවක් වගේ පිරිසිදු කරන්නේ? ඒ ක්‍රියාවලිය බලන්න නම් ඊළඟ පාඩ එකත් එක්ක එකතු වෙන්න. අවතලේ ගැන තව දැනගන්න ඕනේ දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. channel එක subscribe කරලා නැත්නම් දැන්ම කරන්න. මම ගියා. ජය වේවා.